කැනඩාවේ තමන්ගේ ගෙදර තමයි තමන්ට තියෙන ලොකුම ඇසට් එක. ගොඩාක් වෙලාවට ඕකනේ ගොඩක්ලාට වෙල්ත් එකක් බිල්ලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ හෝම් සෙලර් කෙනෙක් විදියට තමන්ගේ ගෙදර විකුණනකොට තමන්ගේ ඔබ්ජෙක්ටිව් එක තමයි වැඩි ගානට ඒක විකුණන එක. ඉතින් මම හිතන්නේ ඒක වැඩි ගානට හෝම් සෙලර්ට විකුණන්න ඕන වුණාට ඒක ගන්න බයර්ට එක ගන්න ඕනේ පුළුවන් තරම් බාගෙන් කරලානේ. ඒ හින්දා බයර්ස් මාකට් එකේදී බයර්ට ඇඩ්වාන්ටේජ් එකක් තියෙන මාකට් එකේදී හෝම් සෙලර් ප්‍රොඇක්ටිව් වෙන්න ඕනේ. නොලෙජබල් වෙන්න ඕනේ. එතකොට තමයි එයාට පුළුවන් ඒ ගෙදර වැඩි ගානට විකුණන්න. එක තැනක් තමයි මේ හෝම් සෙලර් පරිස්සම් වෙන්න ඕනේ. දැන් හෝම් බයර් කෙනෙක් ගයක් ගත්තාම එයා හෝම් ගෙදර ඉන්ස්පෙක්ට් කරලා ඊට පස්සේ ඒ හෝම් ඉන්ස්පෙක්ටර් රිපෝට් එක අනුව නෙගෝෂিয়েට් කරන්න එනවනේ. ඉතින් මම හිතන්නේ හෝම් සෙලර් කෙනෙක් විදියට පුළුවන් ඒක වළක්වන්න. කොහොමද කරන්නේ? තමන් හෝම් ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා ගෙදර. අයිඩෙන්ටිෆයි කරගන්නවා මොනවද තියෙන ප්‍රොබ්ලම්ස් කියලා. ඒවා තමන්ට පුළුවන් ෆික්ස් කරන්න අඩු ගාන අඩු වියදමකින්. ඉතින් මම හිතන්නේ මොකද ඔක බය අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ ඒක ලොකු දෙයක් කරගෙන නෙගෝෂියේෂන් එකට එනවනේ. ඉතින් මම හිතන්නේ සෙලර් විදියට තමන්ට පුළුවන් ප්‍රොඇක්ටිව් වෙලා ඒ නෙගෝෂියේෂන් නොගෙහින් තමන්ගේ ඔය වෙල්ත් එක ප්‍රොටෙක්ට් කරලා වැඩි ගානට ගියේ විකුණන්න. ඒ විදියට කරොත් එහෙම අර බයට ආයෙ ෆර්දර් නෙගෝෂියේෂන් එකකට ගිහලා තමන්ගේ ගෙදර ගාන අඩු කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඉතින් ඒක හරි ඉම්පෝර්ටන්ට්. ඉතින් මේක දවස් 14ක චැලෙන්ජ් එකක්. පොඩ්ඩක් වහිනවා. ඉතින් එහෙනම් අය හෙට හම්බෙමු තවත් වීඩියෝ එකකින්.